Hi යාළුවනේ welcome back to YouTube channel. ඉතින් ඔන්න අද හරියටම අප්‍රේල් 14. ඉතින් මේ අප්‍රේල් 14 කියන්නේ අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන දවසනේ. ඉතින් මේ දවසේ පොඩි වීඩියෝ කැල් ටිකක් අරගෙන තමයි මම අද වීඩියෝ එක කරේ. ඉතින් ඔන්න අද බලන්නකො අපේ ගෙදර කොහොමද අපි අලුත් අවුරුද්ද සැමරුවේ කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු නේද අපේ බ්ලොග් එකට. ඊට කලින් මට ඔයගොල්ලන්ට මතක් කරන්න දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? මගේ channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ ඔන්න දැන් අපි කිරි ඒක ලිපේ තියලා ලිප පත්තු කරලා තියෙන්නේ. දැන් තියෙන අපිට කිරි උතුරනකම් බලන් ඉන්න තමයි. ඉතින් බලන් ඉදී මම ඔයාලට පුංචි දේවල් ටිකක් කියන්නම්කෝ. මොකද මේක බලන් ඉන්නත් එපා වෙනවනේ. මේ පාර යාළුවනේ අපේ මමයි අම්මයි දෙන්න මේ ගෙදරම තමයි රසකරි ටික හැදුවේ. කඩෙන් මුකුත් ගෙනාවේ නැහැ. අපිට පුළුවන් විදිහට අපි ගෙදර හැදුවා. මොකද මං ආසාවෙන් හිටියේ ගෙදර රස කැවිලි හදන්න. කඩෙන් ගන්නට වැඩිය මම ආසාවෙන් හිටියේ ගෙදර හදන්න. ඉතින් අපි ගෙදර හැදුවා. ඔන්න ඉතින් කතාව අපේ කිරියක උතුරන්නත් ලං වෙලා තියෙන්නේ. ඉතින් අද මේ ඒ කියන්නේ කිරි උතුරන්න තිබ්බේ අපිට රෑනේ. ඒ කියන්නේ පාන්දරනේ. ඒ හින්දා ගොඩාක් කට්ටිය මං හිතන්නේ නිදි. ඒ වුණාට මං නම් ඇහැරලා ඉඳලා කිරි උතුරවලා ඒ වාරිත්‍ර ඔක්කොම කරා. ඔක්කොම කරා. ඉතින් ඔන්න දැන් ඔන්න අපේ සුබ මොහොත එළඹිලා කිරි එකත් ඉතිරිලා ගියා. ඉතින් මට ගොඩාක් සතුටුයි. මොකද මේ පළවෙනි බ්ලොග් එක මගේ. ඊට පස්සේ දැන් ඉතින් අපි දැන් කිරි උතුරලා ඉවරලා ඒ ටික අස්පස් කරලා ඉවරලා පහන තියලා අපේ ඉතුරු චාරිත්‍ර ටික කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මම අම්මයි පහනක් තිබ්බා. තියලා ඉවරලා මේ තියෙන අපේ පුංචි මේ කෑම මේසේ. මේක ගොඩාක් දේවල් නැහැ. මොකද මම ආසාවෙන් හිටියේ නේ ගොඩාක් දේවල් මේසේ තිබ්බාම ඔක්කොම කන්නත් බෑනේ. ඒ හින්දා. ඊට පස්සේ ඉතින් දැන් අපිට ආහාර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය තියෙන. ඉතින් අපි ආහාර අනුභව කරන්න තමයි දැන් හදන්නේ. ඉතින් මම ලුණු මිරිසුවේ කිරිබතුයි බෙදාගත්තා. ඒ වගේම මම බෙදා ගන්නවා වැලි තලප. මොකද මම වැලි තලප කන්න විතරයි පුළුවන් මට. මේ කොකිස් ඒවා කන්න බෑ පිලි ಜಾති තාන හින්දා. ඉතින් ඒ ටික කරලා ඉවර වෙලා අපේ බල්ලා හිටියා. නිකිට පොඩ්ඩක් මසාජ් එකක් දුන්නා. එයාට මසාජ් එක දෙන ගමන්ම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. මගේ බ්ලොග් එක හොඳයි නම් subscribe කරන්න, bell icon එකත් all කරන්න. මේක තමයි මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් මම මේ බ්ලොග් එක අවසන් කරනවා. බයි.